හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා. ඒ වගේම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. මම ලක්මාලි. මේ තමයි මම උදේට අපේ ගෙදර නැගිට්ටම උදේට මුලින්ම මම දකින view එක. ඉතින් මෙච්චර ලස්සන view එකක් තියෙන ගමක ඉපදෙන්න මං ඇත්තටම වාසනාවන්ත වෙලා තිනවා. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම ගමේ ආවේ මාස මට මතක විදිහට 3කට විතර පස්සේ. ඉතින් ගමේ එනකන් ඇගිලි ගෙන බලන් ඉන්නේ මේ ලස්සන බලන්න තමයි. ඉතින් ගමේ ආවට පස්සේ මට හිතෙනවා අපි ඉස්සර මේ ගමේ ගෙවපු ජීවිතේ දැන් අපි කොන්ක්‍රීට් වනාන්තර වලට වෙලා ගෙවන ජීවිතේ කොච්චරනම් වෙනස්ද කියලා. ඉතින් ගමේ ආවට පස්සේ දැන් අවුරුද්දටනේ හැමෝම ගමට ඇවිල්ලා තියෙන්නේ. දැන් ගොඩාක් කට්ටිය ගමට අවුරුද්දට යනවනේ. ඉතින් මමත් ඒ වගේම ආවා. දැන් මේ කුඹුරු දැක්කම මට හිතෙනවා ඉස්සර අපි මේ කුඹුරු වල කොච්චරනම් සෙල්ලම් කරලා ඇත්ද. නමුත් දැන් අපි ඇත්තටම දකින්නේ මේ කුඹුර දකින්නේ මාස 3කට 4කට විතර පස්සේ. ඉතින් එච්චරට අපේ ජීවිතේ වෙනස් වෙලා. එතකොට මට හිතෙන්නෙම අපි ආයෙත් පොඩි ළමයි වගේ වෙලා හිටියා නම් නේද? දැන් අපි ලොකු ළමයි. මට නම් ගෙදරවම මාර නිදහසක් දැනෙන්නේ. මේ කොළපාට ලෝකයක් එක්ක ජීවත් වෙනවා තරම් නිදහසක් මට නම් තවත් නෑ. මේ කුඹුරු දිහා මට බලන් හිටියත් ඇති. එච්චරටම හිතේ ප්‍රශ්න තියෙනවා නම් ඒ ඔක්කොම අමතක වෙනවා. මේ තියෙන්නේ ටිකක් ඇඹුල් වුණත් හැබැයි රස පළතුරක් මේ තියෙන්නේ චෙරි ගෙඩි. අලුත් අවුරුද්දට ගේයස් කරද්දී මට මෙන්න මේක හම්බුණා. මේ බලන්නකෝ මේ තියෙන්නේ පංචකුට්ටමක්. ඉතින් මට මේ පංචකුට්ටම දැක්කම ඉස්සර අපි පංචසෙල්ලම් කරපු විදිහ මට මතක් වෙනවා. ඉස්සර අපි පංචසෙල්ලම් කරන්න ගියාම ගොඩක් රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනවා කියන්නේ දැන් පංච ගහලා අපි පෙරදෙනවා කියන්නකෝ. පෙරදුනාම මම පෙරදුනොත් මම ඒ දිනපු කෙනාගෙන් ඒ සල්ලි ආයෙත් ඉල්ලනවා. ඉතින් ඇත්තට මේ සෙල්ලමේ වැඩක් නැහැ. එතකොට මේ පංචකුට්ටම දැක්කම මට හිතුණා දැන් ළමයි ගොඩාක් පංචසෙල්ලම් කරන්න දන්නේ නැහැ. ඉතින් මට හිතුණා මේ පංචසෙල්ලම් කරන විදිහ ගැන ඔයාලට කියලා දෙන්න. දන්න අයත් ඇති, ඒ වගේම නොදන්න අයත් ඇති. දන්න අය නොදන්න අය හැමෝටම මේ වීඩියෝ එක බලන්න පුළුවන්. පංචකුට්ටමක පංච බෙල්ලෝ 6ක් තියෙනවා. පංච සෙල්ලම් කරනකොට පොල් කට්ටක් උඩට පංච ටික දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකන් බිමට සෙල්ලම් කරන්න පුළුවන්. මම නම් සෙල්ලම් කරලා තියෙන්නේ නිකන් පංච ටික ගහලා. ඒ කියන්නේ පොල් කට්ටක් පාවිච්චි කරන්නේ නැතුව. මේ පංච ගහන එකේ දිනුම දෙකක් තියෙනවා. දිනුම දෙකකින් එකක් තමයි මුලින්ම පංච ටික දැම්මට පස්සේ එක බෙල්ලේ උඩට හැරිලා අනිත් බෙල්ල පස් දෙනාම යටට තියෙනවා නම් ඒක දිනුමක්. ඒ වගේම තව දිනුමක් තියෙනවා එක පංච බෙල්ලක යටපැත්තට හැරිලා අනිත් පංච බෙල්ල පහම උඩ පැත්තට හැරිලා තියෙනවා නම් ඒකක් දිනුමක්. ඒ වගේම තමයි මේකේ පෙරදුම දෙකක් තියෙනවා. අපි ඒකට කියන්නේ බොක්ක කියලා. බොක්ක වැටෙනවා කියලා කියන්නේ පංච බෙල්ල 6 දෙනාම යටපැත්තට හැරිලා නම් ඒකත් බොක්ක කියලා කියනවා. ඒ වගේම පංච බෙල්ල 6 දෙනාම උඩ පැත්තට හැරිලා තියෙනවා නම් ඒකත් බොක්ක කියලා කියනවා. ඒ කියන්නේ ඒක පැරදි කියන එක. ඒ වගේම මේ දිනුම පැරදුම අතරේ අපිට ඔට්ටු අල්ලන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේ පංච සෙල්ලම් කරනකොට හැම වෙලාවෙම දිනුමයි පැරදුමයි එක විදිහටම වැටෙන්නේ නැහනේ. ඉතින් මේකේ ඉරට්ට සංඛ්‍යාත් වැටෙන්න පුළුවන්, ඔත්තේ සංඛ්‍යාත් වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් වැටෙනවා කියන්නේ පංච බෙල්ලෝ දෙන්නෙක් උඩ පැත්තට හැරිලා ඉතිරි පංච බෙල්ලෝ 4 දෙනා යට පැත්තට තියෙනවා නම් ඒක ඉරට්ට සංඛ්‍යාවක්. ඒ වගේම පංච බෙල්ලෝ 3 දෙනෙක් උඩ පැත්තට හැරිලා තිබිලා ඉතිරි පංච බෙල්ලෝ 3 දෙනා යට පැත්තට තියෙනවා නම් ඒකට කියන්නේ අපි ඔත්තේ සංඛ්‍යාවක් කියලා. එතකොට මේ සෙල්ලම් කරන අතරතුර ඔත්තේ ඉරට්ට කියලා අපිට ඔට්ටු අල්ලන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම දිනුමයි පෙරදුමයිම වැටෙන්නේ නැහැනේ. ඒ අතරතුර ඔත්තේ සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා මේ විදිහට වැටෙනවා. එතකොට අපි ඔට්ටු අල්ලනවා රෙට්ටේද ඔත්තේද කියලා තමයි අපි ඔට්ටු අල්ලන්නේ. ඉතින් මේ විදිහට තමයි පංච අපි සෙල්ලම් කරන්නේ. ඉස්සර නම් අපි මේ විදිහට පංච සෙල්ලම් කරනකොට සල්ලි වලට තමයි සෙල්ලම් කරන්නේ. දැන් නම් මේ සෙල්ලම ඇත්තටම කට්ටිය කරනවා ගොඩක් අඩුයි. සමහර ගම්වල කරනවා ඇති. නමුත් මං මේ අවුරුද්දේ නම් කවුරුත්ම පංච සෙල්ලම් කරනවා ඇත්තටම දැක්කේ නැහැ. දැන් මේ සෙල්ලම් ඒ කියන්නේ අවුරුදු කාලේ සෙල්ලම් ඒ වගේ දේවල් ඇත්තටම අපෙන් දැන් ඈත්ලා යනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. කොහොම හරි කමන්නේ නොදන්න කවුරු හරි ඉන්නවා නම් පංච සෙල්ලම් කරන්නේ මෙහෙමයි කියලා මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා.
ඒ වගේම තමයි මගේ මේ පළවෙනි වීඩියෝ එක ඉස්සරහටත් ඔයාලට වීඩියෝ ගේනවා. ඒ නිසා මගේ වීඩියෝ එක බලන්න, අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න, ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න. තවත් ඉස්සරහට වීඩියෝ අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි.